ප්‍රසූත වේදනාවෙන් සිටින විට ස්වාමියා ඇයට ආහාරයක් දෙන්න සඳහා ඒ පුදු වැඩෙන ඒකට මහා වනයේට ඇතුළු වුණා. වනය තුළ ඇති තුවසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිවුසුම ඇද වැටුණා. අනුමත වැසිකින දෙවන දරුවා බිහිකල පටාචුරාව පසුවදාරු ඇසින් ඇගේ ප්‍රෝණය වෙන මේකේ ස්වාමියාගේ දේහය දැක හදා දෙන්නට පටන් ගත්තා. සිදුවී ඇතිදේ අවබෝධ වුණා. පටාචාරාව හොඳින් දරුවන් දෙදෙනාට රැගෙන සැර නුවරට යාමට පිටත් වී අචින්වතී නදිය අසලට පැමිණියා. දෙකොඩ තලා යන අචින්වතී නදියේ දරුවන් දෙදෙනාම රැගෙන එකවර යා නොහැකි නිසා වැඩිමහල් දරුවා දෙකොඩ තියා අලුත් උපන් දරුවා ගඟෙන් එතර කර ගඟ ඉවුරට තැබුවා. අනිත් දරුවා රැගෙන ඒකට නැවත ගඟට බැසගත් ඇය නියරේ නගමින් පහළ පසුව ගඟ මැදට පැමිණියා. අලුත් උපන් පිළිමු දරුවා දුටු අහසේ ව්‍යාසය කරන උකුස්සෙකු පුංචි දරුවා රැගෙන අහසට ව්‍යාසය කරා. පටාචාරා දරු සිනහසින් විලාපතියගේ හදමින් කෑ ගැසුවා. අත්තුඩි දරුවා ඒ දුටු වැඩිමහල් දරුවා අම්මා තමාට අඬගසනවාගේ සිතමින් දෙගොඩ තමා යන ගඟට බැස්සා. වැඩිමහල් දරුවා පටාචාරාගේ ඇස් ඉදිරිපිට මහා දේරල් අතරේ නොපෙනී ගියා. දරු දෙදෙනා ස්වාමියා අයිනව උපකිවූ පටාචාරා හදමින් සැවැත් දෝන දෙසට ගෙන ගියා. ඇය නුවර වැසියන්ගෙන් මව්පියන්ගෙන් විමසද්දී පෙර දින රාත්‍රියේ මහා වර්ෂාවත් සමග ඇති වූ අකුණු නිසා ගසක් කඩා වැටි තම මව්පියන් සුවඳවත් මියගිය බව කියා සිටියා. ඒ අසල ජීවෙන් දැවෙන දර සෑක ඔවුන්ගේ සිරුරු දැවෙමින් තිබුණා. ස්වාමියාත් දරු දෙදෙනාත් මව්පියන් අහිමි වූ පටාචාරාව උමතුවෙන් නගරේ වීදි පුරා දිව යන්නට වුණා. නිරෝධයෙන් ඇය වීදි පුරා දිව යන විට මිනිසුන් අපහාස කර ගලකසා ඇය පමුණු දැමුවා. මේ අතර සැවැත් නුවර දෙව්මන් බේරේ ගම්සභා මණ්ඩපයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටියා. උතුරෙන් දෙව්මන් බේරට පැමිණි පටාචාරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා. සියලු කාරණා මනා නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කරන විට ඇය පියවි සිහිය ලැබුවා. ජීවිතයේ ඇති යථා ස්වභාවයක් අනියත බවක් ධර්මය තුළින්ම වටහාගත් පටාචාරාව ගෞතම බුදුසසුනේ පැවිදි බව ලබා උතුම් ආර්ය ඵලය සාක්ෂාත් කරගත්තා. එනිම ගෞතම බුදුසසුනේ විනයධර භික්ෂුණීන් වහන්සේලා අතර අගතමුතුරු ලබන්නත් පටාචාරා රහත් මෙහෙණි වහන්සේ භාග්‍යවන්ත වුණා.
මම ඔබට කිව්වා ඔබට දැනුම් අත්දැකීමක්